මම කවුළුව හැරියමි. කාමරයේ තුළට සිසිල් සුළං හමායෙහි. නිල්වන් පැහැදිලි අඩහඳුරේ හිඳ මගේ චිත්‍රවල තිබෙන කටසටහනින් යුත් රූප හා දර්ශන දෙස මහත් ඕනෑකමින් බලන්ට වීමි. ඒ කටසටහන් කීපවරක්ම මකා දමා මුල සිටමා දින ලදේවාය. එහෙත් චිත්‍රය ගැන යමක් කීමට උචිත වේලාව නොවේ මේ. ප්‍රධාන දේ තවම අතට හසු වී නැති හැඩයි. සිත තුළ දෑතින් බදා අල්ලාගත නොහැකි ප්‍රීතියක් ඇති කරමිනියේ පැන නගින්නේ. ගිම්හානයේ අරුණෝදය මෙන් වැඩී එන පැහැදිලි බවකින් හා ස්ථීර ගතියකින් යුතුව සැනකින්නේ පැන නගී. අරුණෝදයේ නිසලතාවයට වැටෙන මම කල්පනා කරන්ට වීමි. මා මෙසේ ඇසිරුණු වාර අපමණය. මගේ චිත්‍රයේ තවම සිතුවිලි මාත්‍රයකට පමණක් සීමා වී තිබෙන බව ඒ හැම වාරයකදීම මට ඒත්තු ගියේය. අවසාන නොකළ දෑ ගැන කිට්ටු යහළුවන්ට දන්වා සිටීම අනුමත කරන එකෙකු නොවේමි මම. දැඩි ඊර්ෂ්‍යාවකින් යුතු මගේ වැඩ දෙස බලන නිසා නොවේ මා එසේ සිතන්නේ. අද තොටිල්ලේ නැලවිමින් සිටින දරු පැටියෙක් හෙට මොන විදිහට හැදී වැඩී නැගී සිටිතීද යන්න සිතා ගැනීම අමාරු කාර්යයක් නිසාය. ඇඳ අවසාන නොකරන ලද චිත්‍රයක් ගැන තීරණය කිරීමද අසීරු වැඩකි. එහෙත් මෙවර මගේ රීතීන් මම කඩා දැමුවෙමි. අවසාන නොකළේ චිත්‍රය ගැන මහා අඩින් කියා පෑමටත් එයටත් වඩා ස්ථීර ලෙස කියන්නේ නම් ඒ ගැන මිනිසුන්ගේ අදහස් දැනගැනීමටත් මට උවමනා වී ඇත. එය අභිලාෂයක් නොවේ. ඒ කාර්ය වෙන අන්දමකට කළ නොහැකිය. ඒ බරි තනිවම විසිරීමට මට සවිශක්තියක් නැති නිසාය. ඉතිහාසය මගේ සිත පුබුදුවාලීය. චිත්‍ර ශිල්පියෙකු ලෙස තෙලිතුඩ ගැනීමට පොළඹවන ලද්දේ ජීවන පුවතකි. එහෙත් ඒ ජීවිත කතාව කොතරම් විශාලදැයි කියතොත් ඒ බදා අල්ලා ගැනීමට මට නොහැකිය. මගේ අදහස් සම්පූර්ණයෙන්ම කියා පෑමට තරම් ශක්තියක් මා තුළ ඇතැයි මා නොසිතන හේයිනි මම බියවීමි. ජනතාවගේ උපදෙස් මට අවශ්‍යය. තීරණය ගැනීමට ඔහු මඟ පෙන්විය යුත්තාහ. ජනතාව සිතින් මා සමග චිත්‍රය අසල සිටිය යුතුය. ඔහු මා මෙන්ම කැළඹීමට පත්විය යුත්තෝය. හදවත් තුළ ඇති දයාන්විත බව ගැන දුක් නොවන්න. මා සමීපයට එන්න. ඒ කතාව කීම මගේ යුතුකමකි.